හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එකේ තියෙන්නේ Ray Lopez opening එක ගැන. Ray Lopez opening එකේ ඔයා දැනගන්න ඕන මූලික දේවල් වලට අමතරව ඔයාගේ ගේම් එක කොහොමද ඔයා ඩෙවලොප් කරන්නේ, මොනවද ඔයාට යන්න පුළුවන් attacking plans, ඒත් එක්කම එක moves වලදී ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ, මොකක්ද ඒකේ බේසික් අයිඩියා එක, ඇයි එහෙම අපි කරන්නේ, ඔය වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් වීඩියෝ එකත් එක දිගටම එකතු වෙන්න කියලා ඔයාලට ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අපි එහෙමනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හොඳයි, කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා E4 E5 E4 E5 ඊට පස්සේ knight f3 knight c6 bishop b5 ඕකනේ Ray Lopez කියලා කියන්නේ. ඕක දැන් ඕනේ කෙනෙකුට තේරෙනවා. හරිද? හැබැයි මේ එක එක moves වල මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන දේ? ඒ දේ අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඉපයි නේද? ඒ නිසා අපි මේ moves ටික ආයි පිටිපස්සට ගිහිල්ලා අපි බලමු එක එක move එකේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. තේරුණාද? හරි. මුලින්ම white e4 play කරන එකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? white e4 play කරන්නේ එයාට එයාට center එක අල්ල ගන්න ඕන නිසා. තේරුණාද? එයාට center එක අල්ල ගන්න ඕන නිසා තමයි එයා e4 play කරන්නේ. Ray Lopez කියලා කියන්නේම කොහොමත් center එක අල්ල ගන්න එකක් තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම Ray Lopez opening එකේදී බලාපොරොත්තු වෙනවා තමන්ගේ pieces ටික ඉක්මනට develop කරලා හොඳ solid positional advantage එකක් ගන්න. අනිත් එක තමයි king side එකට attack කරන්න. ඔය ටික තමයි Ray Lopez එකේ අපි බලාපොරොත්තු වෙන අරමුණ වෙන්නේ සුදු පාර්ශවයේ විදිහට. තේරුණාද? හරි. එතකොට දැන් king side එක queen side එක කියන එක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් king side එක කියලා කියන්නේ දැන් e file එක f file එක g h ඔය කියන ෆයිල් හතරක් තියෙනවානේ. තේරුණාද? එතකොට ඔය ෆයිල් හතරෙන් සම්පූර්ණ කව වෙන කොටු ටිකක් තියෙනනේ. ඔය ටික තමයි king side එක. කියන්නේ king ගේ පැත්ත. අනිත් පැත්තේ queen ඉන්නේ. queen ට කොටු හතරක් තියෙනවා. A B C D. ඒ කියන ෆයිල්ස් හතරක් තියෙනවා. ඒ ෆයිල්ස් හතරෙන් කව වෙන ප්‍රදේශය තමයි queen side එක. තේරුණාද? එතකොට king side එකෙන් තමයි white attack එක ගෙනියන්නේ. තේරුණාද? හරි. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම Ray Lopez එකේදී දැන් ඔන්න e4 play කරනවා. හරි. Ray Lopez නේද e4 play කරනවා. එතකොට black මොකද්ද කරන්නේ? black ට ඕන නම් පුළුවන් e5 play කරන්න. ඒක තමයි හොඳ මේක. හොඳ මේක කියලා කියන්නේ අපි දැන් මෙතනදී අපි දැන් Ray Lopez play කරනවා කියන එක idea එකත් ඔළුවේ තියාගෙන නිසා මෙහෙම කතා කරන්නේ. නැත්නම් Ray Lopez කියලා කියන්නේ අනිත් පැත්තත් play කරන්න ඕනේ. නැත්නම් Ray Lopez වෙන්නේ නැහැනේ. හරි. හිතන්න මෙහෙම black play කරනවා a6 වගේ move එකක්. එතකොට මොකද්ද කරන්නේ white ඊට පස්සේ කරන්නේ d4 play කරනවා. තේරුණාද? එතකොට එයා සම්පූර්ණයෙන්ම එයාගේ ගේම් එක කන්ටිනියු කරලා එයා සෙන්ට් එක සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඉන්නේ. තේරුණාද? ඒත් එක්කම දැන් එයාගේ දැන් බලන්න එයාගේ knight එක ගේන්න පුළුවන්. ඒක knight දෙන්නම කොහොමද ගේන්න පුළුවන් එළියට. ඊට පස්සේ bishop ලා ගේන්න පුළුවන්. bishop ලා දෙන්නම ගේන්න පුළුවන්. queen ලා ගේන්න පුළුවන්. ඉත්ත ගොඩක් ඇක්ටිව් වෙලා. ඉත්ත ඇක්ටිව් වෙලා ඊට අමතරව මේ සෙන්ට් එකත් අල්ලගෙන ඉන්නේ. තේරුණාද? ඒත් එක්කම තමයි Ray Lopez වල typical pawn structure එකක් තියෙනවා. ඒක තමයි ওই විදිහට e4 d4 ඊට පස්සේ අනිත් එක තමයි දැන් මෙතන bishop ගේ ෆෝන් ඉන්නේ c2 ෆෝන් c3 වලට move කරනවා. ඒක තමයි typical pawn structure එක වෙන්නේ. දැන් හිතන්නකෝ එයා ඊළඟ move එකේදී knight play කරා කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඕක c3 වලට play කරනවා. තේරුණාද? ඒක තමයි සාමාන්‍ය typical pawn structure එක. ඕක හදාගන්න ඒක ටිකක් game එක develop වෙලා යනකොට ඒක හැදෙනවා. තේරුණාද? හරි. දැන් එහෙනම් අපි සාමාන්‍ය ඇත්ත game එකට යමු. ඇත්ත game එකේ e4 වලට e5 තමයි play වෙන්නේ. හරි. එතකොට e5 play වෙන්නේ මොකද එයාත් ඉතින් center එක අල්ලගන්න එයාත් attack කරනවා. තේරුණාද? හරි. එතකොට knight play කරනවා අපි පුරුදු විදිහටම f3. ඇයි පුරුදු විදිහටම f3 play කරන්නේ? හරි. f3 play කරන එකේ අරමුණ තමයි අර e5 වල ඉන්න ෆෝන්ට black ගේ ෆෝන්ට attack කරන එක තමයි යාගේ අරමුණ වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් black කරන්නේ ඒ ෆෝන් එක guard කරනවා. කියන්නේ ෆෝන් එක ආරක්ෂා කරන්න එයා ගේනවා knight c6 වලට.
තේරුණාද? මේ ඇඩ්‍රස් වලින් කියනකොට වලට තේරෙනවා ඇති C6 කියලා C ෆයිල් එක දිගේ ගිහිල්ලා 6 වෙනි රෑන්ක් එකට ගියාම C6 කොටුව තමයි එනවා. තේරුණාද? හරි. එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් ඊළඟට white කල්පනා කරනවා දැන් එයාගේ bishop ගේ diagonal එක open වෙලා තියෙනවා. එහෙනම් bishop active piece එකක්. එතකොට bishop play කරනවා B5 වලට. B5 වලට play කරන එකේ අරමුණ මොකද්ද කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා. මේකේ අරමුණ තමයි එයාට B5 play කරාට පස්සේ හිතන්නකෝ D7 වල ඉන්න ෆෝන් මූව් වුණා කියලා. D7 වල ඉන්න ෆෝන් මූව් වුණාම එයාට හම්බ වෙනවා පින් එකක්. තේරුණාද? ඒක නිකන් පින් එකකුත් නෙවෙයි ෆුල් පින් එකක්. ඊට අමතරව තව වැදගත් කාරණයක් තියෙනවා. මේ ගේම් එකේ රේලෝපේස් වල මේ බිෂොප් කියන්නේ ගොඩාක් වැදගත් ඉත්තෙක්. එයාව මුලින් කපා ගන්න හැම එක්ස්චේන්ජ් කරගන්න හැම යන්න එපා. එයා ගොඩක් වැදගත් ඉත්තෙක් ගේම් එක ප්ලේ කරගෙන යනකොට. ඒ ඉත්ත ඇක්ටිව් වෙන්න ඕන. අනිත් එක ඒ ඉත්ත අර ඉන්න තැන ඉඳලා හරියන්නේ නැහැ. කොහොමත් කාසල් එක කරන්නත් ඕන අපිට. ඒ නිසා කින්සයිඩ් ඇටැක් එකකට අපි යන්නේ කාසල් එකත් කරගන්න ඕන. කාසල් එක කරගන්නත් ඕන නිසා අපි කොහොමත් එතන ඉඩ අයින් කරගන්න ඕන. තේරුණාද? ඒ නිසා F1 කොටුව අපි කොහොමත් එතන බ්ලැන්ක් කර හිස් කරගන්න ඕන. ඒ නිසා පීස් එක අපි එළියට ගන්නවා. තේරුණාද? හරි. එතකොට මොෆි ඩිෆෙන්ස් එක කියලා කියන්නේ A6 ප්ලේ කරන එක. තේරුණාද? හරි. A6 ප්ලේ කරාම දැන් අපිට බිෂොප් පොතෙන් තියන් ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් බිෂොප් අපි එක්කෝ පිටිපස්සට ගන්න ඕන. තේරුණාද? එහෙම නැත්නම් වෙන කොටුවකට යන එකෙන් තේරුමක් නැහැ. සාමාන්‍ය A4 වලට තමයි බිෂොප් ගන්න. මොකද අර පින් එක දිගටම අපිට තියාගෙන යන්න පුළුවන් නිසා. හරි. ඊට පස්සේ ඕනනම් බ්ලැක්ට පුළුවන් දිගටම ඇටැක් කරන්න බිෂොප්ට. එහෙම නැත්නම් එයාට නයිට් මූව් කරන්න පුළුවන්. මොකද එයාගේ අරමුණක් තියෙන මේ සෙන්ටර් එකේ තියෙන E4 පෝන්ට ඇටැක් කරන්න. එයා නිකන් ෆෝන් මූව් කරා කියලා වැඩක් නැහැ. බිෂොප් ආයි පාර පිටිපස්සට යනවනේ. ඒක නිසා එයා කරන්නේ නයිට් ප්ලේ කරනවා. නයිට් ප්ලේ කරනවා කොහෙටද? F6 වලට. හරි. දැන් එතකොට white කරන්න පුළුවන් දේවල් මොකක්ද? එකක් තමයි දැන් මේ ෆෝන් එක ගාඩ් කරන්න D3 ප්ලේ කරනවද? D3 ප්ලේ කරනවද? මම මුලින්ම කිව්වා රේලෝපේස් වල ටිපිකල් පෝන් ස්ට්‍රක්චර් එකේ දැන් බලාපොරොත්තු වෙන්නේ E4 වලටම යන එක. එතකොට නිකන් D3 ප්ලේ කරලා මේ මොකද්ද ටෙම්පෝ එක අනිත් පැත්තට දෙන එක තේරුමක් නැහැ. තේරුණාද? ඒ ටෙම්පෝ එක නාස්ති කරගන්න එක තේරුමක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඒක වැදගත් ඒක වැඩක් නැති මූව් එකක්. ඒ කියන්නේ අපිට එකපාරම D4 වලට යන්න පුළුවන් chance එකක් එනවා ඉස්සරහට. තේරුණාද? ඒ නිසා ඒක ප්ලේ කරන්න එපා. අනිත් එක තමයි night අපිට ඕනනම් ප්ලේ කරන්න පුළුවන් C3 වලට. C3 වලට ප්ලේ කරන්නත් එපා. මොකද දන්නවද ඒකට හේතුව? මොකද රේලෝපෙස් එකේ අපි දැන් ඔය බිෂොප් එක ආයෙ උතන තියන් ඉන්න බෑනේ. A4 වල ඉන්න බිෂොප් අපිට ගන්න වෙනවා. දැන් අරෙන් ඇටැක් එකක් આવොත් පිටිපස්සට ගන්න වෙනවා. එහෙම දිගටම ඇටැක් එකක් આવොත් හිම බිෂොප් ට්‍රැප් වෙන්න පුළුවන් ඔය ඉන්න විදිහටම හිටියොත්. තේරුණාද? මම ඉස්සරහ වීඩියෝ වලට අරන් එනවා අනිවාර්යෙන්ම ඔය ට්‍රැප්ස් ගැන, ඕපනින් ට්‍රැප්ස් ගැන. හරිද? එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔය මම කියපු දේවල් මොනවාද කියලා. හරි. එතකොට අනිත් එක තමයි නයිට් ඔතනට ඔහොම ප්ලේ කරලා වැඩක් නැහැ. අර ෆෝන් අපිට ඉස්සරහට අදින්න ඕන. තේරුණාද? C3 වලට ෆෝන් එක මූව් කරන්න ඕන. ඒක නිසා නයිට් ඔතන දාන එක අපිට කරදරයක්. තේරුණාද? හරි. ඒ නිසා නයිට් ඔතනට ප්ලේ කරන්නේ නැහැ. හරිද? හරි. අපි ඒ නිසා කරන්නේ කාසල් කරනවා. එතකොට දැන් ඔයා කල්පනා කරයි දැන් මේ ෆෝන් එක කැපෙන්න නේද මේ දුන්නේ කියලා. හරි. කපා ගන්න කියන්නකො වෙන. හරි. එතකොට black E4 කට් කරොත් එහෙම අපි රුක්ව අරන් එනවා E1 වලට. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට වෙලා තියෙන්නේ E ෆයිල් එක දිගේ මෙයා ඇටැක් එකක් අරන් යනවා. අර පැත්තේ කින්නුත් ඉන්නවා E8 වල. තේරුණාද? එතකොට මේකෙදි ටිකක් දරුණුවට ඇටැක් එක අරන් යන්න පුළුවන්. ඒක නිසා මේක අපි සාමාන්‍ය ප්ලේ කරන්නේ නැහැ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට දැන් මේ වගේ වෙලාවකදී යාළුවා මොකද කරන්න පුළුවන්? එයාට ඕනනම් පුළුවන් ෆෝන් එක ගෙනලා මේ නයිට් ගාඩ් එකක් දෙන්න. හැබැයි ඒක ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ මෙයා කරන්නේ D3 ප්ලේ කරනවා. D3 ප්ලේ කරලා උතර නයිට් ආයිකොට අරන් යනවා. ඊට පස්සේ ඕනනම් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් නයිට් බිෂොප් නයිට්. ඊට පස්සේ චෙක් එකක් දීලා ඒ විදිහට ගේම් එක
ටිකක් blackට අවකාශ විදියට තමයි game එක යන්නේ. තේරුණාද? මොකද white හොඳ positional advantage එකක් අරගෙන game එකට enter වෙලා තියෙනවා. තේරුණාද මම කියන දේ? ඒ නිසා සාමාන්‍ය ඔය කපන එක ගොඩක් වෙලාවට කපන්නේ නැහැ. පුළුවන් එයාගේ bishop play කරන්න. bishop play කරන්න පුළුවන්. bishop play කරන්න පුළුවන් කොට ගොඩක් තියෙනවා. සාමාන්‍ය වාට හිතන විදිහට වා හිතන්නේ මොකද්ද? bishop play කරන්න පුළුවන් ඕන නම් c5 වලට. c5 වලට play කරන එකේ අරමුණ තමයි ඔය f2 වලට attack කරන්න කියලා හිතලා. කොහොමද මේ bishop එකේ මේ ඊළඟ මොකක් හරි white play කරනවා කියලා හිතන්නකෝ. අපි උදාහරණයක් විදිහට මේ white play කරන්නේ නැති එක. white play කරනවා කියලා හිතන්නකෝ c3 play කරාට පස්සේ එයාට පුළුවන් අපි c3 play කරා කියලා මේ හිතන්නකෝ. c3 play කරාට පස්සේ g4 වලට එනවා knight. g4 වලට ඇවිල්ලා මෙතනට attack කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. තේරුණාද? ඔය වගේ අරමුණක් එයාට තියෙන්න පුළුවන්. හැබැයි d4 play කරොත් ටිකක් game එක අනිත් පැත්තට කරගෙනව නේද? d4 play කරොත් මොකද්ද වෙන්නේ? d4 play කරොත් එහෙම e5 වලින් d4 කට් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එකෙන් ආයි පාරක් අනිත් පැත්තට කට් කරනවා. c කට් d4. එතකොට දැන් මොකද කරන්න පුළුවන්? බිෂොප්ට ෆෝන් කපන්න පුළුවන්ද? කපන්න පුළුවන් ඕන. කැපුවොත් එහෙම කැපිලා යනවා. තේරුණාද? වැඩක් නැහැනේ. සම්පූර්ණයෙන්ම ගේම් එකම අවුල් වෙලා යනවා. තේරුණාද? හරි. ඒක නිසා ඒ වගේ මූව එකක් ගොඩක් වෙලාවට වෙන්නේ. හරිද? අනිත් එක තමයි දැන් හිතන්නකෝ අපි උතන දැන් ඔය c3 play කරන්නේ නැතුව නිකන් වැඩක් නැති මූව එකක් play කරනවා කියලා හිතන්න. ඔන්න ඔය වගේ play කරනවා. හරි a3 වගේ එකක් play කරනවා. එහෙම වුණොත් එහෙම knight පුළුවන් අර කලින් කියපු විදිහටම ඇවිල්ලා attack එක දෙන්න. ඒක ඔළුවේ තියාගෙන සමහරලාට ඔය bishop ගේන්න පුළුවන් c5 වලට. ඒත් මම කියන්නේ ඒක ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. මොකද white එක දන්නවා. ඒ නිසා මේ ඒක play කරන්න එපා. ඒ වෙනුවට පුළුවන් bishop play කරන්න e7 වලට. ඒක හොඳ solid තැනක්. අනිත් එක තමයි කොහොමද bishop play කරන්න ඕන? මොකද මේ පැත්තට castle කරගන්න ඕන නම් මේ පැත්තට හිස් කරගන්න එපා කොටුව නේද? f8 හිස් කරගන්න ඕන. හරි. ඒත් එක්කම දැන් මේ වගේ වෙලාවකදී ඊළඟට අපේ white පැත්තේ මොකද්ද response එක වෙන්නේ? සාමාන්‍ය විදිහටම e1 වලට ගන්න ඕන. හරිද? e1 වලට අරගෙන තමන්ගේ අර ෆෝන් ගාඩ් කරන්න ඕන. blackට මොකද්ද කරන්න පුළුවන්? blackට ඕන නම් පුළුවන් castle කරන්න. එහෙම නැත්නම් blackට පුළුවන් මේ ඉන්න a4 වල ඉන්න ෆෝන් a4 වල ඉන්න bishopට attack එකක් ගේන්න පුළුවන්. එහෙමත් නැත්නම් blackට පුළුවන් d7 වල ඉන්න ෆෝන් මූව් කරලා තමන්ගේ bishop එළියට ගන්න පුළුවන්. තේරුණාද? ඇයි මේ bishop එළියට ගන්න? ඒක චුට්ටක් බලමුකෝ. ඔහොම එකක් play කරලා bishop එළියට ගන්නවා. bishop එළියට ගත්තොත් එම් bishop ගේන්නේ g4 වලට. g4 වලට ගේන්නේ ඇයිද? එතකොට අපිට මේ knight pin කරගන්න පුළුවන්. knight move වුණොත් එහෙම queen cut වෙලා යනවා. තේරුණාද? ඒ plan එකක් තියෙනවා. හරි? එහෙම නැත්තම් අර මං කලින් කිව්වා වගේ castle කරන්නත් පුළුවන්. හරි. අපි හදිස්සියට හිතමු castle කරා කියලා. castle කරොත් මොකද්ද වෙන්නේ? castle කරොත් එහෙම නො විතර castle කරනවා. castle කරොත් එහෙම bishop cut කරනවා මේ c6 වල ඉන්න knight. ඊළඟට මොකද්ද වෙන්නේ? මේ e5 වල ඉන්න pawn නිකම්ම නැති වෙලා යනවා black පැත්තට. මොකද එයාව knight එක cut කරගන්න පුළුවන්. තේරුණාද? ඒක ටිකක් පාඩුයි නේද? හරි. ඒක නිසා ගොඩක් වෙලාවට ඒ දේ කරන්නේ නැහැ. හරි. castle කරන්නේ නැහැ ඒ නිසා. ඒ නිසා යා කරන්නේ d6 වගේ මූව එකක් play කරනවා. d6 play කරන එකේ අනිත් අරමුණ තමයි මොකද මේ තමන්ගේ මේ ඉන්න e5 කියන ෆෝන්ට guard එකකුත් හම්බෙනවා. pawn chain එකක් develop වෙනවා. තේරුණාද? ඒත් එක්කම කලින් කිව්වා වගේම bishop එළියට ගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඒත් එක්කම දැන් එතකොට white මොකද්ද කරන්න ඕන? හරි. white කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි අර අපි කලින් දැකපු දේ. ඒ කියන්නේ මෙතන bishop ඇවිල්ලා මෙතන pin එකක් දෙයිද? ඒක ගැන හිතන්නත් ඕන. හැබැයි ඒත් එක්කම තව දෙයක් හිතන්න ඕන. මොකක්ද දන්නවද ඒ දේ?
ඒ දේ තමයි මෙයා මේ B7 ප්ලේ කරයිද? B7 වල ඉන්න ෆෝන් B5 ප්ලේ කරයිද? B5 ප්ලේ කරොත් අපිට යන්න පුළුවන් B3 වලට බිෂොප් ගෙනියන්න පුළුවන්. හරිද? B3 වලට බිෂොප් ගෙනිච්චොත් ඊට පස්සේ මේ ඉන්න නයිට් මූව් කරන්න පුළුවන් A5 වලට. A5 වලට ප්ලේ කරොත් එහෙම අපිට බිෂොප්ට ඊළඟට ගෙනියන්න තැනක් නැති වෙනවා. තේරුණාද මම කියන දේ? ඒක නිසා අපි මේ බිෂොප් බේර ගන්න ඕන. තේරුණාද? හරි මම ඒක බෝඩ් එකේ කරලා පෙන්නන්න. අපි හදිස්සියවත් හිතනවා වෙන මොකක් හරි පීස් එකක් මොකරා කියලා හිතන්නකෝ H3 වගේ එකක් ප්ලේ කරනවා. එහෙම වුණොත් එයා කරන්නේ මෙතනින් කොහොම වෙලා ඇටැක් කරනවා. බිෂොප් ඩිටෝස් මෙතනට යන්න එනවා. ඊළඟට මෙන්න මේ නයිට් මෙතනට ගේනවා. එතකොට අපිට මොකද කරන්නේ බිෂොප්? ඒ බිෂොප් එක මෙතනට ගෙනන ඒත් බෑෂ් පිළ යනවා. ඒ බිෂොප් ඊට පස්සේ නිකම්ම වැඩක් නැති වෙලා යනවා නේද? මෙතනට ගෙන්නන්න පුළුවන්. හැබැයි එතකොට ඒ බිෂොප්ට හම්බෙන්නේ නැහැ. මේ බිෂොප් මේ ගේම් එකේ ඉන්න වැදගත්ම පීස් එකක්. තේරුණාද? ඒ නිසා එයාව එක්ස්චේන්ජ් කරගන්න යන්න එපා දැම්ම. තේරුණාද? හරි. ඒක නිසා අපි මුලින්ම මේ බිෂොප් ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා අපි ඔය H3 වගේ මූව් එකක් ප්ලේ කරන්නේ නැහැ. අපි එතන නිසා ප්ලේ කරන්නේ C3 කියන මූව් එක. හරි මම මුලින්ම කිව්ව ටිපිකල් පෝන් ස්ට්‍රක්චර් එකත් හරියනව නේද? C3 ප්ලේ කරලා ඊළඟට D4 ගැහුවම හරි. තේරුණාද? ඒ නිසා ඔක තමයි ප්ලේ කරන්නේ. දැන් එතකොට මොකද කරන්නේ? එයාට ඕන නම් මෙතනදී පුළුවන් කාසල් කරලා ඉන්න. තේරුණාද? එයා ගොඩක් වෙලාවට ඔතනදී කාසල් එක තමයි කරන්නේ. හරිද? මොකද තමන්ගේ මෙමටි ඩෙවලොප් කරගන්නත් එපයි. තේරුණාද? හරි. එතකොට දැන් මේ කාසල් කරාට පස්සේ අපි කල්පනා කරන්න ඕන දැන් අර පින් එකකුත් තියෙනවා. එහෙනම් මේ පින් එක නවත්ත ගන්නත් අපි මොකක් හරි දෙයක් කරන්න එපයි නේද? අපිට ඒ නිසා පුළුවන් 3 වගේ මූව් එකක් ප්ලේ කරන්න. තේරුණාද? හරි. අපි H3 වගේ එකක් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි අතනදී හරි. අහම H3 ප්ලේ කරා කියලා හිතන්නකෝ. හරි. ඊළඟට මෙයා මෙතනින් ඇටැක් කරනවා. අපි ඒතර මොකද කරන්නේ? පිටිපස්සට ගන්නවා බිෂොප් B3 වලට. තේරුණාද? හරි. ඊළඟට මොකද්ද වෙන්න පුළුවන්? හරි. ඊළඟට වෙන්න පුළුවන් දෙයක් තමයි ඕන හිතන්න මෙහෙම බිෂොප් ප්ලේ කරා කියලා. බිෂොප් B7 වගේ එකක් ප්ලේ කරනවා. හරි. ඇටැක් එකක් බලාපොරොත්තු වෙයි. එතකොට අපිට පුළුවන් D5 D4 ප්ලේ කරන්න. තේරුණාද? දැන් අපේ ideal setup එක හැදිලා තියෙන්නේ. තේරුණාද? ideal setup එක හැදිලා තියෙන්නේ. දැන් ඒතකොට මොකද්ද කරන්න පුළුවන් blackට ඕනනම් පුළුවන් මෙතනින් exchange කරගන්න පුළුවන්. exchange කරලා වැඩන්නේ අපි මෙතනට එනවා. තේරුණාද? ඊට පස්සේ මේක කට් කරලා වැඩක් නැහැ. මොකද අපේ pieces ඉන්නවා. අපි pieces center එකටත් ඇවිල්ලා center එකත් අල්ලගෙන එයාට අවුල්ම වෙලා යනවා ගේම් එක. තේරුණාද? ඒ නිසා black ඔය දේ වෙන්න දෙන්නේ නැහැ. තේරුණාද? එයා ඒ නිසා බිෂොප් ප්ලේ කරන්නේ නැහැ එතනට. හරි? එයා ඒ නිසා ඒ වෙනුවට ප්ලේ කරන්නේ මේ ඉන්න නයිට් අපි ප්ලේ කරනවා A5 වලට. හරි. A5 වලට ආවට පස්සේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? මේ බිෂොප් ට්‍රැප් වෙන්න නම් අපි දෙන්නේ නැහැ. බිෂොප් එක්ස්චේන්ජ් කරගන්න යන්නෙත් නැහැ අපි. ඒ නිසා අපි බිෂොප් ප්ලේ කරනවා C2 වලට. හරිද? ඊළඟට මෙයා මොකද කරන්නේ? C5 වගේ මූව් එකක් ප්ලේ කරනවා. ඇයි C5 ප්ලේ කරන්නේ? මොකද අර සෙන්ටර් එකේ එතන එන ෆෝන්ට තව දුරටත් ඇටැක් එකක් දෙන්න ඕන. දැන් එතන අපි දැන් D4 ප්ලේ කරොත් එහෙම D4 වලට E5 වලිමුයි C5 වලිමුයි කියන කොටු දෙකෙන්ම ඇටැක් එකක් එනවා. තේරුණාද? දෙකෙන්ම ඇටැක් කරන්න පුළුවන්. ඒක නිසා තමයි ඒක ප්ලේ කරන්නේ. හරිද? හරි හදිසියෙ දැන් හිතන්න මෙතන ඉඳන් එක්ස්චේන්ජ් වුණොත් එහෙම මොකද්ද වෙන්න පුළුවන්? ඒක වැඩක් නැහැ බ්ලැක් පැත්තට. බ්ලැක් පැත්තට අවාසි. තේරුණාද? මෙයාගේ ඉත්තු ටික මටපට ගාලා ඩෙවලොප් වෙලා එනවා. ඒක නිසා ওই විදිහට යන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. මේක කොහොමද තියෙනවා? හරිද? ඊළඟට මෙයා pieces develop කරනවා. එයාට ඕන නම් පුළුවන් queen ගන්න. queen අපි ගන්නවා C7 වගේ move එකකට යනවා. තේරුණාද? එතකොට දැන් මොකද කරන්න ඕන? දැන් අපි ideal setup එක හැදිලා තියෙන්නේ.
හරිද? දැන් අපි කරන්න ඕන ඇටැක් කරන එක. තේරුණාද? දැන් ඇටැක් කරන්න ඕන. දැන් අපි බලන්නේ කින් සයිඩ් ඇටැක් එකට යන්න. කින් සයිඩ් ඇටැක් එකට යන්න නම් බිෂොප්ගේ ඩයගනල් එක ඕපන් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපේ නයිට් ඉන්නවා ඔල්රෙඩි. තව නයිට් කෙනෙක් ඉන්නවා. ඒ නයිට් උත් අපි කින් සයිඩ් එකටම ගන්න ඕන. මේ ඉන්න බිෂොප් අත අපිට ගේන්න පුළුවන්. ක්වීන් එක ගේන්නත් පුළුවන්. තේරුණාද? හරි දැන් අපි නයිට් එක ගෙනියන්න ඕන. නයිට් අරන් යන්න අපි නයිට් D2 වගේ මූව් එකක් ප්ලේ කරනවා. ඔය මූව් එකත් ප්ලේ කරා කියලා හිතන්නකෝ. හරි. ඊට පස්සේ අපි F1 වලට ගෙනියනවා. හරිද? ඒ විදිහට අපි දැන් මෙයාව අරන් යනවා මේ පැත්තටම. තේරුණාද? හරි. එතකොට බ්ලැක්ට කරන්න පුළුවන් දේවල් මොනවාද? බ්ලැක්ට ඕන නම් පුළුවන්. මේ වගේ මූව් එකක් ප්ලේ කරන්න. sorry. ඔය වගේ එකක් ප්ලේ කරන්න පුළුවන්. වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් පුෂ් කරනවා. ඊට පස්සේ ඉතින් යන්නේනම නැති වෙනවනේ. මෙතනට ආයි යන්න එනවා. තේරුණාද? හරි. ඒක නිසා ඒක ගොඩක් වෙලාට ප්ලේ වෙන්නේ නැහැ. එයාට කරන්න පුළුවන් පිටිපස්සට යන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ඒක ලොකු වැදගත්කමක් නැති මූව් එකක් තමයි ප්ලේ වුනේ නේද? හරි. දැන් එතකොට බ්ලැක් මොකද්ද මෙතෙන්දි කරන්න ඕන? බ්ලැක්ගේ ගොඩක් පීසස් ඉන්නේ ක්වීන් සයිඩ් එකේ. ඒ නිසා ක්වීන් සයිඩ් ඇටැක් එකට තමයි බ්ලැක් යන්න ඕන. හරිද? එතකොට දැන් ඊළඟට අපි මොකද කරන්නේ? මෙයාව මෙතෙන්ට ගෙනියනවා. හරිද? දැන් ඕන නම් අපිට පුළුවන් නයිට්ලා දෙන්නෙක් ඉන්නවා. නයිට්ලා දෙන්නගෙන් මේ F5 කියන කොටුව අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කෙනෙක් ගිහිලා H4 වලට මෙතනට එන්න පුළුවන්. බලමු මේ කොහොමද එන්නේ කියලා. බ්ලැක් ගියා මොකක් හරි මූව් කරමු. බ්ලැක් මේ ෆෝන් ඉස්සරහට ගෙනියනවා. අපි මෙතනට ප්ලේ කරනවා. තව එකක් ඉස්සරහට එනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට අපේ ඇටැක් එකට යන්න ඕන දේවල් ගොඩාක් දුරට හරි ගිහිල්ලා තියෙනවා. දැන් අපිට දැන් මේ ක්වීන් එකත් ගන්න පුළුවන්. රොක් එහෙම අරගෙන ඇටැක් කරන්න පුළුවන්. තේරුණාද? කියන්නේ සම්පූර්ණ ගේම් එකක් ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපිට E to Z මේ විදිහටම යනවා කියලා කියන්න බෑ ගේම් වල. variations වෙන්න පුළුවන්. ගේම් එක කියලා කියන්නේ අපි මේ වෙලාවට බලලා මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ කියලා කල්පනා කරලා ඒක ප්ලේ කරන්න ඕනේ සිටුේෂන් එකට අනුව. තේරුණාද? හරි. එතකොට දැන් අපි පොඩ්ඩක් පිටිපස්සට යමු. මේක තමයි ideal setup එක වෙන්නේ. හරිද? හරි. එතකොට මම මුලින්ම කිව්වනේ දැන් මේ A6 ප්ලේ කරන එක මොපි ඩිෆෙන්ස් එක කියලා කිව්වනේ. හරි. තව ඒ වගේ ඕපනින්ග්ස් තියෙනවා. එකක් තමයි බර්ලින් ඩිෆෙන්ස් එක. බර්ලින් ඩිෆෙන්ස් එකේදී නයිට් අපි F6 වගේ ප්ලේ කරනවා. නයිට් F6 ප්ලේ කරන එකේ අරමුණ තමයි එයාට මේ සෙන්ටර් එකට ඇටැක් කරන්න යන්න හදනේ. ඉක්මනටම මේකෙදි එයා ඇටැක් එකක් අරන් එනවා. තේරුණාද? හරි. එතකොට අපිට කාසල් කරන්න පුළුවන්, කට් කරන්න පුළුවන්. එයාව කපා ගන්න ඊට කලින් ප්ලේ කරනවා. ඒ වගේ ගේම් එක යනවා ඉස්සරහට. තේරුණාද? හරි. අනිත් එක තමයි රේල් ඔෆිස් එකේදී අපිට ප්ලේ කරන්න පුළුවන් අර කලින් කිව්වා වගේම classical variation එක. එතකොට ඇත්තටම මොපි ඩිෆෙන්ස් එක නම් මෙච්චරලා කතා කරේ. මොපි ඩිෆෙන්ස් එකෙත් තියෙනවා වර්ග දෙකක්. close line එකකුයි open line එකකුයි කියලා lines දෙකක් තියෙනවා. තේරුණාද? ඒතකොට close line එකේදී වෙන්නේ අපි දැන් bishop පිටිපස්සට ගන්නවා. ඊට පස්සේ knight play කරනවා. ඊළඟට castle එක නෙවෙන්නේ. පස්වෙනි move එක විතර white castle කරනවා. castle කරාට පස්සේ bishop E7 play කරලා යන එක තමයි close opening එක වෙන්නේ. opening එකේදී වෙන්නේ cut කරනවා. තේරුණාද? knight E4 වලට cut කරනවා. ඒක තමයි open එක. ওই විදිහට තමයි game එක යන්නේ. තේරුණාද? ඒතර මෙතනදී ගොඩාක් අය අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්න වලට මම මෙතෙන්දී උත්තර දීලා වීඩියෝ ගොඩක් දික් වෙන නිසා වීඩියෝ එක එන්න කරනවා. එකක් තමයි
රේ ලෝපස් බ්ලැක්ටද වයිට්ටද? ගොඩක්ම මේකදී වයිට් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. හැබැයි බ්ලැක් උනත් ප්ලේ කරන්න පුළුවන්. තේරුණාද? මෙතනදී ගොඩක්ම රේ ලෝපස් කියලා කියන්නේ අපි ටිකක් අර එක පාට ගේම් එක යන්නේ පොසිෂන් හැම හදාගෙන ටිකක් ගේම් එක හොඳට හිතලා යන්න ඕන ගේම් එකක්. ගොඩක් එන්ඩ් ගේම් එකේදී වගේ යනවා. මේ අනිත් එක තමයි මෙතන හොඳ කින් සයිඩ් ඇටැක් එකකට යන්න පුළුවන් අපිට. ඒත් එක්කම ලෝකේ ඉන්න ගොඩාක් ප්ලේ කරපු නැති කෙනෙක් නැති තරම් ගොඩාක් ග්‍රෑන්ඩ් මාස්ටර්ස්ලා එහෙම ප්ලේ කරපු ඕපනින් එක. මං කියපු දේවල් ගොඩක් ඔයාලට තේරෙන්නේ නැති. අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. රේ ලෝපස් එකේ වෙන්න පුළුවන් ඕපනින් ට්‍රැප්ස් මොනවාද? ඒ ට්‍රැප්ස් වලට අපි අහු වෙන්නේ නැතුව ප්ලේ කරන්නේ කොහොමද? වෙනස් තව වේරියේෂන්ස් තියෙනවා. දැන් මොපි ඩිෆෙන්ස් එක විතරක් නෙවෙයි. බර්ලින් ඩිෆෙන්ස් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේදී කොහොමද වෙන්න පුළුවන් මිස්ටේක්ස්? ඒව ගැන අපි ඊළඟ වීඩියෝ එක අරන් එනවා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා. මම ඉෂා.